අද අපි හදමු කොකනට් බිස්කට් එකක්. අපිට ලේසි මේක හදන්න ගෙදර තියෙන අඩුම ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් හදන්න පුළුවන්. අනිත් එක එග්ලස් බිස්කට් එකක්. මේකට අපිට ඕනේ බටර් කෝප භාගයක්. ඒක රූම් ටෙම්පරේචර් අරගන්න ක්‍රීම් වෙනකන් විනාඩියක් තප්පර 15ක් 20ක් වුණත් ඇති බීට් කරන්න. ඊට පස්සේ අපි ඒකට දාගන්න ඕනේ ග්‍රයින්ඩ් කරගත්තු සීනි කෝප භාගයක්. පැණි රස වැඩි වෙන්න ඕන අයට පුළුවන් කෝප 3 කාලක් වගේ දාගන්න. නමුත් මේ ගාන මට හිතෙනවා ටිකක් ඇති කියලා. හදලා බලපු එක්ස්පීරියන්ස් වලින්ම තේරෙනවා 3 කාලක් දැම්මම ටිකක් පැණි රස වැඩි. හැබැයි රසයි. ඒකත් හොඳට සීනි දිය වෙනකන් බීට් කරගන්න. කේක් බීට් කරන තරම් ඕනේ නැහැ. ඊළඟට අපි ඒකට දාගන්නවා වැනිලා. වැනිලා වලින් සුවඳක් එනවනේ. එකක් බීට් කරගන්න. ඊළඟට අපේ ස්පෙෂල් ඉන්ග්‍රීඩියන්ට් එක මේකෙන් තමයි බිස්කට් එකේ අමුතුම රසක් එන්නේ. ඒක තමයි ඩෙසිකේටඩ් කොකනට් කප් එකක් දාගන්න. ඊළඟට all purpose flour පාන් පිටි කප් එකයි, බේකින් පවුඩර් තේ හැඳි භාගයයි. ඒ තුනම හලා ගන්න ඕනේ අපේ බටර් මිශ්‍රණයට. ඊට පස්සේ තප්පර 15ක් විතර බීටර් එකකින් බීට් කරගන්න. නැත්නම් ස්පැචුල එකකින් හොඳට කලවම් වෙනකන් මිශ්‍ර කරගත්තත් කමක් නැහැ. මිශ්‍රණය ඝන වැඩි නම් ඒක ඔයාලගේ ඩෙසිකේටඩ් කොකනට් එක දාපු වෙලාවට සමහර ලාවට ඒක ඝන වැඩි වෙන්න බලනවා. එහෙම වුණොත් ෆ්‍රෙෂ් මිල්ක් තේ හැන්දක් මේස හැන්දක් විතර දාගන්න. මෙන්න මේ වගේ බෝලයක් හැදුවම අතින් හදන්න පුළුවන් ගානට මිශ්‍රණේ තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි ඩෙසිකේටඩ් කොකනට් එක අපි ප්ලේට් එකකට දාගන්න ඕන. ස්ප්‍රෙඩ් කරගන්න. ඒක අපි ගන්න අපේ බිස්කට් එක වටේ දවටන්න. හරියට පාන් කුඩු දවටනවා වගේ. ට්‍රේ එකකට ඔයිල් පේපර් එකක් දාන්න. නැත්නම් සිලිකන් ෂීට් එකක් දාලා ට්‍රේ එක රෙඩි කරගන්න ඕනේ. ඒත් එකම oven එක සෙල්සියස් අංශක 160ට ප්‍රීහීට් වෙන්න තියන්න. මෙන්න මේ විදිහට බෝලයක් කරගන්න පුළුවන් පදම තමයි අපේ මික්ස්චර් එකට එන්න ඕනේ. ඔය විදිහට හදන්න. හදලා ඔයාලට කැමති හැඩයක් එන්න කපා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට හැඩය හදාගන්න. රෝලින් පින් එකකින් රෝල් කරලා කපන්න පුළුවන්. හැබැයි කැඩෙන්න බලනවා ගලවද්දී. මෙන්න මේ විදිහට කොකනට් පවුඩර් එක ඩෙසිකේටඩ් කොකනට් පවුඩර් එක කලවම් කරලා වටේ දවටලා තියාගන්න. ඔයාලට ඩෙසිකේටඩ් කොකනට් කඩෙන් ගන්නම ඕනේ නැහැ. ලංකාවේ නම් පොල් බෑයක් අරගන්න. ඒකේ වටේ තියෙන කටුවෙන් ගලවලා ගන්න. අරගෙන වටේ තියෙන දුඹුරු පාට සිවිය පිහියකින් ඇහැලා අයින් කරන්න. ඊට පස්සේ ග්‍රයින්ඩර් කප් එකට දාලා ග්‍රයින්ඩ් කරලා පෑන් එකක් ලිපේ තියලා අඩු ගින්දරේ පෑන් එකේ දාලා ඩ්‍රයි කරගන්න පුළුවන් ඔයාලගේ කොකනට් ටික. මේ තමයි අපේ බිස්කට් oven එකට දාන කලින්. ඊළඟට සෙල්සියස් අංශක 160ට ප්‍රීහීට් කරපු oven එකට දාලා විනාඩි 10ක් 15ක් විතර තියලා බලන්න. ලයිට් බ්‍රවුන් එකක් එද්දී ඔයාලගේ බිස්කට් එක හරියටම හරි ගිහින් තියෙන්න ඕනේ. මේ පේන්නේ කලර් එක තමයි ක්‍රන්චි බිස්කට් එකක්. එක අරට පේනවා ඇති. හරිම රසයි, හරිම සුවඳයි. ගෙදරදිම හදාගන්න පුළුවන්. වැඩි වෙලාවක් යන්නේත් නැහැ. කිසිම නරක දෙයක් අපි මේවට ඇඩ් කරන්නේත් නැහැ. කාලා බලන්න බබාලට හදලා දෙන්න. තේ වෙලාවට නම් නියමයි. try කරලා බලන්න. හරිම රසයි.